ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලැම්බෝගිනි ගැන. මුලින්ම අපි බලමු මේ ලැම්බෝගිනි වල ඉතිහාසය කොහොමද කියලා. ලැම්බෝගිනි ආරම්භ කරන ලද්දේ මුලින් ට්‍රැක්ටර් සෑදූ ඉතාලි ව්‍යවසායකයෙකු වන ෆෙරුසියෝ ලැම්බෝගිනි විසින්. ඔහු සතු තිබූ ෆෙරාරි රථයක් ගැන සෑහීමකට පත් නොවූ ඔහු ෆෙරාරි සමාගමට අභියෝග කිරීම සඳහා වඩා හොඳ සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථයක් නිර්මාණය කිරීමට තීරණය කරනවා. 1963 දී ඔහු ඉතාලියේ සැන්ට් අගාටා බොලොග්නීසි ඔටෝමොබිලි ලැම්බෝගිනි ආරම්භ කරනවා. අපි බලමු මොනවද මේ ලැම්බෝගිනි වල මුල් මාදිලි කියලා. පළමු මෝටර් රථය වූයේ ලැම්බෝගිනි 350 GT. එය නිපදවන්නේ 1964 දී. 1966 දී ලැම්බෝගිනි මියුරා එළිදැක්වූ අතර එහි මැද එන්ජින් එහෙමත් නැත්නම් මිඩ් එන්ජින් නිර්මාණය සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර ක්‍රීඩා මෝටර් රථ විප්ලවීය වෙනසක් ඇති කරනවා. පසු කාලයේදී ගෝලීය තෙල් අර්බුදය හේතුවෙන් ලැම්බෝගිනි මූල්‍ය අරගලවලට මුහුණ දෙනු ලබනවා. 1998 දී වොල්ක්ස්වැගන් සමූහය අවුඩි හරහා එය අත්පත් කරගන්නා තෙක් සමාගම කිහිප වතාවක් හිමිකාරීත්වය වෙනස් කරනවා. නූතන යුගය එහෙමත් නැත්නම් 2000 දශකයේ සිට වර්තමානය දක්වා ලැම්බෝගිනි බලවත් සුපිරි මෝටර් රථ සමග එහි පෙළ ගැස්ම පුළුල් කරනවා. 2003 වසරේදී නිපදවන ගැලඩෝ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ වැඩියෙන්ම අලෙම්පියන් මාදිලියයි. 2011 ඇවන්ටඩෝ උසස් වායුගතික විද්‍යාව සඳහා ප්‍රසිද්ධ ප්‍රමුඛ පෙළේ V12 සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරනු ලබනවා. ලැම්බෝගිනි එහි සුපිරි මෝටර් රථ උරුමය පවත්වා ගනිමින් 2030 වන විට එහි පෙළගැස්ම විද්‍යුත්කරණය කිරීමට සැලසුම් කරමින් සිටිනවා. අපි බලමු මොනවද මේ ලැම්බෝගිනි වල අලෙවි කරන උපාය මාර්ග කියලා. ලැම්බෝගිනිහි අලෙවිකරණය සුඛෝපභෝගී ජීවන රටාව කාර්ය සාධනය සහ සුවිශේෂත්වය කෙරෙහි අවධානය යොමු කරනවා. ප්‍රධාන අලෙවිකරණ උපක්‍රමයක් විදියට වෙළඳ නාම ස්ථානගත කිරීම හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ලැම්බෝගිනි බලය ධනය සහ කාර්ය සාධනයේ සංකේතයක් විදියට ස්ථානගත කරලා තියෙනවා. දෙවෙනි එක තමයි සීමිත සංස්කරණ සහයෝගීතාවය. පාරිභෝගික උනන්දුව පවත්වා ගැනීම සඳහා ලැම්බෝගිනි වෙනෙනෝ සියන් වගේ විශේෂ සංස්කරණ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි කීර්තිමත් පුද්ගලයන්ගේ අනුමැතිය. ඔවුන්ගේ ප්‍රතිරූපය වැඩිදියුණු කිරීම සඳහා බලපෑම් කරන්නන් සහ කීර්තිමත් පුද්ගලයන් සමග හවුල්වීම මගින් අලෙවිකරණ කිරීමක් සිදු කරනවා. ඩිජිටල් සම්බන්ධතාවය. තාක්ෂණික දැනුම ඇති පාරිභෝගිකයන් සම්බන්ධ කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රදර්ශනාගාර සහ අභිරුචි වින්‍යාස කරන්නන් භාවිත කරනවා. ඉතින් තවත් මේ වගේ විස්තර දැනගන්න අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. නොදන්න අයට මේ වගේ විස්තර දැනගන්න share කරන්න. ඉතින් ඕගොල්ලන්ට ආදරෙන් මතක් කර සිටිනවා. තවත් මෙවැනි වීඩියෝකින් ආයෙත් හමු වෙමු.